පින්හීන මුල් දූත පුරවා ගේනත් ස්නේහයේ දරියයි ස්නේහයේ සමනලිය බොරමි. මේ මාලිගාවේ නම ජුන්වා ජෙවුන්. මේ සිද්ධ වුණේ ජාතික සම්බන්ධතා සඳහා පසුබිම සැකසීම. ජුන්වා ජෙවුන් ජාතික සම්බන්ධතා සඳහා පසුබිම සකස් කරන්න වගේම මේ මාලිගා මොකද වෙලා තියෙන්නේ? මොකද? මාලිගාවට මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මේ ස්ථානය 1904 වර්ෂයේදී ගිනි ගත්තා. එතකොට කියමු ඔයා හොඳින්ද? මම මේ නිකන් හිතුවා මාලිගාව ගිනි ගත්තේ ගැන. මැරෙන්න ඕන වෙලාව නැහැ. තම සායත් මොකද මෙහාට ආවේ? මහලුකු අක්කා නම් අඩුතරමේ නංගියන් ඉස්කෝලේවත් දන්නවද? නෑ දන්නවනේ මොකුත් දන්නේ නෑ. ඇයි? ඔයාලා මෙහෙද? ඔයාලා මොනවද කතා කරන්නේ? ඔබේක බෝලේ මං එයාගේ අක්කා. ඕ ඇත්තටම ආගේ අක්කද? ඇයි ඔයාගේ කටහඬ වෙනස් කරන්නේ? හැමෝම මෙහාට එන්න. අද චාරිකාවේ හොඳම හරිය බලා ගන්න. Dunggil?
මේක රසයි. චොක්ලට් මිල්ක්ද ස්ට්‍රොබෙරි මිල්ක්ද කන්න කියලා හිතා ගන්න බැරුව හිටියේ මට. ඊළඟ පාර කිරි කව්පමු අපි. අද හරි ලස්සනයි නේද? ඔයා මෙහෙම කරන්න මම දුකින් නිසාද? මෙහෙම කරන්නේ මම හැමදාම හිරිහැර මෙතන දුකෙන් ඉන්න නිසාද? එහෙම නෙවෙයි. එහෙනම් ඇයි? මේක මට හැමදාමත් වාසනාව ගෙන මාලය. මේක ඔයා තියාගන්න. මං හිතන්නේ ඒක ඔයාට ලස්සන වෙයි කියලා. ඔයා ඔය විදිහට දුකින් ඉඳි බලාගෙන ඉන්න බෑ මට කොහෙත්ම. ඔහොම දුකින් ඉන්න එපා. ඒත් ගොඩක්ම දුකින් ඉන්නවට වඩා දුක තව කෙනෙක් එක බෙදා ගන්න එක හොඳයි. මාත් එක්ක හරි කමන්නේ. ඒ අපේ අන්තිම දවස. වැඩි කාලයක් ගියේ නෑ. ඩොංගිල් වෙන ඉස්කෝලේකට ගියා. අපි ආයේ එකිනෙකා දැක්කවත් නෑ. මට අඩුම ගාණයට ස්තුති කියනවත් බැරි වුණා. මම කවදාවත් හිතුවේ නෑ ආයෙත් ආව දකින්න ලැබෙයි කියලා. ඒත් ඒක මෙහෙම හායි හැමෝම අනිවාර්යයෙන්ම බය වෙන්නේ නැති. ඉතින් මට හිතුණා මෙතනදී ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න. අර බිම වැටුණු දේ නම් මොකද්ද? හරියටම උත්තරේ දුන්නොත් මම ඔයාලට පොඩි තෑග්ගක් දෙනවා. ඔයා දක්ෂයි නම් හරිම ලේසි. ඔව්. 5 4 3 පෙට්ටිය. නැහැ. පිළිතුර තමයි යක්ෂියම්. මාලිගාවේ ගේට්ටුවේ යතුරු තියෙන යක්ෂියම් එක ඇතුලේ. මේ වගේ වැදගත් දේවල් ඉදිරියේදී තවත් ඔයාලට මම කියලා දෙන්නම්. ඉස්සරහටත් තව මම හුඟක් ප්‍රශ්න අහනවා හොඳද? ඒ නිසා හොඳ අවධානයෙන් ඉඳලා ඒ හැම ප්‍රශ්නයකටම හරි උත්තරේ ලබා දෙන්න ඕනේ. නුඹ කුමක්ද මේ සිදු කළේ?